කියන්නේ ආදරේ අවසන් වෙන්නෙම නැද්ද? අනේ මන්ද ඉතින් නේද? අර වෙන්න තියෙන දේ වෙනවා ඒක වළක්වන්න බෑ කියනවනේ. එහෙම අවසානයක් නොමැති ආදර කතාවේ ප්‍රේමවන්තිය ඉන්නවා අපිත් එක්ක. නෙත්නි අක්කා. මොකද්ද කියන්න තියෙන්නේ අද කල්පනා මංගල දර්ශනය ගැන? හරිම සතුටුයි. මම ආදරෙන් ආසම් බලාගෙන හිටිය කල්පනා චිත්‍රපටය එනක. ඉතින් ඔන්න අද රිලීස් වෙලා තියෙනවා. ආදරේ කරන හැමෝටම කල්පනාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඇත්තටම මේක අවසානයක් නොමැති ආදර කතාවක්නේ. ප්‍රවීන්ගේ නිත්මිගේ ආදර කතාව අවසන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි නිවෙන් පටන් ගත්ත ආදරේ අද කල්පනා එකේ පියවි සහ කල්පනා වෙලා තියෙනවා. මොකද්ද ඒක ගැන කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ආදරේ අවසන් වෙන්නෙම නැද්ද? අනේ මන්ද ඉතින් නේද? දැන් කොහොම හරි ඉතින් කල්පනා පිය වෙලා කල්පනා චිත්‍රපටය හරහා එනවා. ඉතින් අපිට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝටම ආදරෙන් ආරාධනා කරන කල්පනාත් එක්ක එකතු වෙන්න කියලා. කල්පනාගේ අක්කා හිතන විදිහට කල්පනාට අසාධාරණයක් වුණාද මුලදී? එහෙම අර වෙන්න තියෙන දේ වෙනවා ඒක වළක්වන්න බෑ කියනවනේ. එහෙම තමයි උනේ. ඒ වගේම අක්කගෙන් අහන්න කැමති ඉදිරි වැඩ කටයුතු මොනවද අක්කේදී? ඉස්සරහට දැන් අද නවන කල්පනා බාරපේ වගේ වේදාරා චිත්‍රපටය එනවා. සුපම් සුලංගක් චිත්‍රපටය සහ මැන්නේ චිත්‍රපටය නම් වැඩි ඉවරයි. ඉතින් ඒවත් එනකම් බලාගෙන ඉන්නවා. අලුත් ඩ්‍රාමා එකක් එනවා හත්වෙනි මනාලි. දැනට විකාශය වෙනවා සෝනු මන්දාර ටෙලි ඩ්‍රාමා එක. ඒ වගේම අක්කගේ අන්තිම ප්‍රශ්න විදියට ආන්නම් අදටත් ප්‍රේක්ෂකයෝ අක්කට කතා කරන්නේ මොන නමින්ද අක්කා හිතන විදියට? ආක්ෂා කියනවා, පාරමී කියනවා, ගෞරි කියනවා. එහෙම ඒගොල්ලන්ට සමාධි කියනවා. ඒගොල්ලන්ට හිතට දැනෙච්ච විදිහට කතා කරනවා. ඉතින් මම ඒ ඔක්කොටම ආදරේ. අක්ක වැඩිපුරම කැමති මොන නමටද? ඒ කියන්නේ එත්නි කියන නමින් කතා කරනවටද නැත්නම් චරිතයක නමකින් කතා කරනවද? කොහොමදම ආදරේ. මගේ නම් වගේම මට ආදරේ කර මගේ චරිතත් එක්ක හැම එකටම ආදරේ. ඉතින් ඔක්කොටම ආදරේ. බොහොම ස්තුතියි අක්කා අපිත් එක්ක සම්බන්ධ වුණා.